ආයිබෝවන් සුබම සුබ දවසක් ඔයාලා හැමෝටම මම ආදරෙන් පිළිගන්නවා අපේ channel එකට ඔයාලව. මම අද මේ වීඩියෝ එකෙන් ගේන්නේ උඳු ඇට වලින් ආප්ප හදන විදිහ ගැන. මට තියෙනවා අඬු කෝප්ප එකහමාරක් විතර උඳු ඇට. ඉතින් මේ අඬු කෝප්ප එකහමාරේ උඳු ඇට වලට හාල් හුඬුවක් විතර දාලා මේ තියෙන්නේ සෝදලා ගරලා දැන් මේ තියෙන්නේ පැය 6ක් විතර පෙඟෙන්න තියපු උඳු ඇටයි අර හාල් ටිකයි. දැන් අපි මේවා වතුර පිටින්ම බ්ලෙන්ඩර් කරගමු. ඒ වතුරත් එක්ක තමයි මම බ්ලෙන්ඩර් කරන්නේ. මෙන්න මේ විදිහට යාළුවනේ හොඳට බ්ලෙන්ඩර් කරගන්න ඕනේ. මේ තියෙන හොඳටම ඒ පිටි වෙනකම් බ්ලෙන්ඩර් වෙලා. මෙන්න මේ ගානට තමයි වතුරත් දාන්න ඕනේ. අපි දැන් මේ ටික ඔක්කොම බ්ලෙන්ඩර් කරගමු. තව දෙයක් යාළුවනේ මම මෙහෙමම මේ මිශ්‍රණයටම පොල් බෑයක පොල් ටික එකතු කරලා මේ මිශ්‍රණෙත් එක්කම බ්ලෙන්ඩර් කරගන්නයි සූදානම. ඒ වගේම මම කහ පාටට ආප්ප හදන්න තමයි මේ සූදානම. මම කහ පොඩි ටිකක් මේ පොල් ටිකත් එක්කම එකතු කරගන්නවා. ඉතින් එහෙම බ්ලෙන්ඩර් කරගත්ත මේ තියෙන්නේ ඒ පොල් ටිකත් මම මේ මිශ්‍රණයටම එකතු කරගන්නවා. ඊට පස්සේ මම ස්වභාවික මේ පිපුම් කාරකයක් වන සීනි තමයි මේ සීනි තේ හැඳි දෙකක් විතර මේකටම එකතු කරලා හොඳට කවලම් කරගන්න. ඉතින් දැන් මේ මෙහෙම බ්ලෙන්ඩර් කරගත්ත මේ මිශ්‍රණය පැයක් එළි වෙනකම් පැය 12ක් 10ක් විතර මම වහලා තියාගන්නවා. ඉතින් ඊට පස්සේ බලමුකෝ අපි ඔන්න දැන් මේ පැය 12ක් විතර තිබුණු මිශ්‍රණය මේ තියෙන යාළුවනේ දැන් ඒක ටිකක් පිපිලා තියෙන්නේ. දැන් ඉතින් අපිට තියෙන්නේ කහ පාට උඳු ආප්ප හදන විදිහ තමයි. මේකට අපි රසායනුව ලුණු එකතු කරගමු. මම නම් රසායනුව නෙවෙයි දැන් නම් මේ ලුණු අඩුවෙන්ම තමයි එකතු කරගන්නේ. ඒකට හේතුව නම් යාළුවනේ අපි තීරණය කරා ලුණු අඩුවෙන් කෑම කන්න. ඔන්න ඉතින් යාළුවනේ රසවත් ලස්සන උඳු ආප්ප හදන්න යන්නේ. ඔන්න තියෙනවා යාළුවනේ උඳු ආප්ප. මේවා ලස්සන රස වගේම ඉතා ගුණ කෑමක්. යාළුවනේ මේ හාල් හුඬුවක ප්‍රමාණය සහ උඳු ඇට අඬු කෝප්ප එකහමාරෙන් මම මේ වගේ ආප්ප 40ක් විතර හදාගත්තා යාළුවනේ. ඉතින් බලන්නකෝ දැන් මම මේවා කෑමට ගන්නයි යන්නේ. අද මම මේ ආප්ප වලට තදට පරිප්පුවක් වෙන පොල් සම්බෝලයක් තමයි හදලා තියෙන්නේ. ඕගොල්ලන්ට මස් කාරියක් ලුණු මිරිසක් එක්ක උනත් රස බලන්න පුළුවන්. ඉතින් හරිම රස කෑමක් තමයි රස වගේම ගුණ කෑමක් තමයි යාළුවනේ අද මම ඔයාලට ගෙනා. අපේ ගෙදර අය හරිම ආසාවෙන් කාපු කෑමක් තමයි යාළුවනේ මේ ඔයාලත් හදලා බලන්නකෝ. අද ගෙනාපු මගේ වීඩියෝ එකෙන් යම් කිසි දෙයක් ලැබුණා නම් ලයික් එකක් දාගෙන යමු යාළුවනේ. තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු යාළුවනේ. ඔබට සුබ දවසක්.